අපි නෑ ෂෝකෙන් ඉන්නේ ලාලා 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 ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මන්නන්නේ නෑ නාහෙන් අඬන්නේ හිතුනොත් ෂෙනිව උස්සන්නේ නනනා සඳක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් හින්ද ගින්දර බසිනා හින්ද පින්කර ඇසිනා හින්ද රම්බෙර කටිනා සිල්වර අදිනා මල්වර ගතිනා හින්ද මන්දිර බතිනා වින්ද ගින්දර පටිනා මහේෂ් ගොත හුත්තේක් මු ගැනුනානවා ගස් උඩ ඉඳන් බලන් ඉන්නවා වදපු අම්මටත් ලැජ්ජ කරනවා මේ සුපුන් පකයක් කෙල්ලෙට ගගක දොලක නානවත් දෙන්නේ යටින් ඇවිත් පුකවල් අල්ලනවා කැරියා අපි නෑ ෂෝකෙන් ඉන්නේ ලාලා 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 ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මන්නන්නේ නෑ නාහෙන් අඬන්නේ හිතුනොත් ෂෙනිව උස්සන්නේ නනනා ඇයි බබා ඔයා මට ආදරේ කියන්නේවත් නැත්තේ මම එහෙම ආදරෙයි කියන්නේ නෑ දැනෙන්න අරිනවා විතරයි යාළුවනේ මම උදේ යනකොට උදේම ගොටුකොල කැද එකක් බොන්න ගියා ගොටුකොල කැද නෑ නෝනා ඕන්නම් ලොරි කැද තියනවා දෙන්න දැහුවා හායි යාළුවනේ මං අද ආවා ස්ට්‍රීට් ෆුඩ් try කරන්න අද කොත්තුවක් කන්න ආවේ කොත්තු නෑ කිව්වා තියෙන්නේ කොකේ පත්තු මේ අහපන් මන් දන්නව තෝ තරුෂිගේ ගෙදර කියලා තමුසනම් මහ බල්ලෙක් කොයි අන්න ලහිරු ජංගියක් උස්සන් දුවලා ගියා ජංගියක්වත් වෙලෙන්න දාන්න බෑ මූ උස්සන් යනවා කොහොමද මම ඕඩර් කරු බඩු කෑලි ටික රැයට කොටන්න තියෙන්නේ මට දන්නවා මට හොඳට මාමා හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලා මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම බොසා 99 ඩේටා කාඩ් තියෙනවද උබලා ඉස්සර මාව මතක් කළාලු නේද බා මමත් ආසාවට ඒ ඇපල් ගහ යටට ගියේ නෑ බං මටත් කැරිම වැඩක් වුණේ උබලා හිතන්නේ මම මේකෙන් කාට කතා කළා කියලාද මගේ කෑල්ලට බං මගේ කෑල්ලට ඔයාලා මේකෙන් බලන්නේ දුර තියෙන දේවල් නේද මම මේක හැදුවේ ගෑනු නාන දිහා බලන්න අර කසුන් කියන බල්ලා මේ දරුවෙක් මාව දාලා ගියා සර් මේ අසේන් කියන පකයා එක්ක මගේ කෙසෙක් ගස් ටික බෙර ගන්නත් බෑනේ හැම තැනම හිල් මේ ප්‍රොම්ප්ට් හදන පකයලා නිසා පුක ඇන ගන්නත් වෙනවා දෙයියනේ මට තව කොච්චර වෙලා මේක කරන්න වෙයිද ඌ මම මැරුණට පස්සේ මගේ මොලේ අරන් ගියා ඔයාගේ මොලේ නැති යාළුවෝ ටැග් කරලා අහන්න එයා ළඟද කියලා